සුබවන් සුබ දවසක් හැමෝටම. අපි ගිය සතියේ කාඩ් සෙල්ලමක් ඉදිරිපත් කරා. ඔන්න ඒ සෙල්ලම අපි මේ සතියේ කියලා දෙන්න තමයි ලැහැස්ති වෙන්නේ. දැන් මෙහෙම කලවම් කරගත්ත මේ කාඩ් පැක් එකේ කොළ 25ක් අපි මෙතෙන්ද යොදනවා. ඊයේ සතියේ වල දකින්න ඇති මේ කොළ 25ක් අපි මෙතෙන්ද යොදනකොට කොළ 25ක් යොදනකොට එහි 6 වෙනි කොළේ අපි හොඳින් මතක තියාගන්න ඕන වංශෙත් එක්ක. මේ කාඩ් සෙල්ලම් කරද්දී අපිට හොඳ තියුණු ඇහැක් වගේම වටේ ඉන්න පිරිස හොඳට මේ ඒගොල්ලෝ රවට්ටන්න පුළුවන් විදියට හොඳට රඟපහන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට තමයි කාඩ් සෙල්ලමේ ආකර්ෂණය වැඩියෙන් තියෙන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි මෙන්න 6 වෙනි කොලේ ස්කෝප 5. දැන් මේ ස්කෝප 5 අපි හොඳට මතක තියාගන්න ඕන. 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25. දැන් ඔන්න කොළ 25ක් අපි ගත්තා. මේ 25 මෙහෙම යටින් තබා ගන්න. දැන් මෙහෙම උඩින් කොලයක් අරන් මේ ආකාරයට යොදනවා. අන්න රූප කොලයක්. මම ගිය සතියේ කිව්වා රූප කොලයක වටිනාකම 10යි. නැවතත් රූප කොලයක්. එහිත් වටිනාකම 10යි. මෙන්න 7. දැන් 7 10ත් එක්ක අපි පුරව ගන්නවා. 8යි 9යි 10යි. ඔන්න දැන් මේ තුනේ එකතුව කියන්න මට කීයද කියලා. එකතුව 27ක් වෙනවා. එකතුව 27යි. දැන් මෙහි 27 වෙනි කොලයට අපි ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? ස්කෝප 5. දැන් අපි අර 6 වෙනි කොලේ මතක තියාගත්තා. ඒක තමයි මෙහි 27 වෙනි කොලයට ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු අපිට 27 වෙනි කොලේ ස්කෝප 5 ලැබෙයිද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18 19 20 21 22 23 24 25 26. මෙන්න 27 වෙනි කොලේ ස්කෝප 5. ඔන්න එහෙමනම් අපි මේ සෙල්ලම කියලා දුන්නා. තවත් මේ වගේ ලස්සන කාඩ් සෙල්ලමකින් හමු වෙනතුරු හැමෝටම ජය වේවා.